දේවදත්තයන් කියලා කියන්නේ උන්වහන්සේ සංසාරේ මහ ගොඩක් පින් කරලා තියෙන කෙනෙක්. සමහර වෙලාවට ද්වේෂසිතක් මුසු කරගෙන දේවදත්තයා වාගේ කියලා අපි අගෞරව සහිතව කතා කරන අවස්ථා එහෙම. නමුත් දේවදත්තයා කියලා අගෞරව සහිතව කතා කරන්න අපිට කොහොමවත් සුදුසුකමක් නෑ. හේතුව තමයි අපි වගේ නෙමෙයි මහා කල්ප අසංඛ්‍ය 2.1 සංසාරේ මොකක් සඳහා පාරමිතා පිරුවද? පසේ බුදු බව සඳහා පාරමිතා පුරලයි තියෙන්නේ. ඒ තරම් මහා පුණ්‍යවන්තයි. නමුත් භාග්‍යතුන් වහන්සේට මේ තරම් අපරාධ කරන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ දැනත් පැවිදි කලේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා අල ගලක් පෙරලලා භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ එයින් නැගිච්ච ගල්පතුරක් වැදිලා ලෝහිත උපාදක කර්මය සිද්ධ කරගන්නවා. පළවෙනි ආනන්තරීය පාප කර්ම. නමුත් මේ කර්මයේ ගිහි ගෙදර ඉඳලා කරගත්තා නම් මේ වාගේ දේවල් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා අනාගතයේ පසේ බුද්ධත්වයේ පතා සම්පූර්ණ කරලා තියෙන පාරමිතාව නිෂ්ඵල වෙනවා හිමතානා කියලා. පැවිදි කරපු නිසා පව් කළා. නමුත් හුඟක් පරිස්සමට පව් කළා. ගිහි කෙනෙක් වාගේ නිදහසේ පව් කළේ නැහැ. පරිස්සම් වෙලා පව් කළා. සමහර පව් හොරෙන් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා පවේ ශක්තිය ටිකක් අඩු වෙනවා. අනිත් කාරණාව තමයි පින්නතුනේ අවීචියට ඇදගෙන යන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කර බුදුන් සරණ ගියා.